ආයිබෝවන් හිරගෙන YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්නේ කිරි අම්මා දානයක් ඔබේ නිවසේ, එහෙම නැත්නම් ඔබේ ව්‍යාපාර ස්ථානයේ, එහෙම නැත්නම් ඔබ පත්තිනි දේවාලයක සිදු කර ගන්නවා නම් කෙසේද නිවැරදි ආකාරයට කරගන්නේ කියන කරුණු කාරණා. මුලින්ම කතා කරමුකෝ. ඔන්න ඔබ කිරි දානයක් දෙන්න මුල් වෙන්නේ බොහෝ වෙලාවට දරුවෙක් පිළිසිඳගෙන ඔබ බාලයක් වෙනවා පත්තිනි මෑණියන්ට දරුවාට මාස 3ක් ගිය තැන ඔබ කිරි අම්මාවරුන් දානයක් ලබා දෙනවා කියලා. ඒ වගේම විවාහයක් බලාපොරොත්තු වෙන තරුණ තරුණියන්ට විශේෂයෙන්ම නිවසේ ආශිර්වාදය වැඩි කරගන්න, ව්‍යාපාර ස්ථානයේ ආකර්ෂණ ශක්තිය වැඩි කරගන්න, භූමියේ යම් දෝෂයක් වෙනනම් ඒ ඉවත් කරගන්න. ඒ වගේම ඔබ ලෙඩක් දුකක් සෑදුණු කෙනෙක් නම් ඒකට බාරහාර වෙච්ච කෙනෙක් නම් ඒ ඔප්පු කරන්න. ඉතින් මේ වගේ ප්‍රධාන ගොඩාක් කරුණු කාරණා තියෙනවා කිරි අම්මාවරු දානයක් ලබා දෙන්න. විශේෂයෙන්ම වරම්මාලාවන් තියෙන කෙනෙක්, ශක්තියින් තියෙන කෙනෙක්, ඔබ දේවාලයක් කරන කෙනෙක් නම් ඔන්න ඔබටත් පුළුවන්. ඒ වගේම වසරක ආරම්භයේ සමහරක් අය මේ කිරි අම්මාවරු දානය දෙනවා ආශිර්වාදී පතා. සමහරක් අය වසර අවසානයේදී දෙනවා මාව රැකගත්තාට ස්තුතියි කියලා මෑණියන්ට කිරි අම්මාවරු දානයක්. ඉතින් ඒ නිසා ගොඩක් අය මේ වැරදි මතයක් තියෙනවා. මේ දරුවන් හම්බුනහම පමණයි මේ කිරි අම්මාවරු දානය දෙන්නේ නැහැ. තමාගේ සිතේ සැනසීම උදෙසා, ඒ වගේම මෑණියන්ට දක්වන ආදර ගෞරවය උදෙසා, තමාගේ තියෙනා වූ නිරෝගී සුවය උදෙසා, මේ ඕනෑම කරුණු කාරණාවක් උදෙසා, සුබ කරුණු කාරණාවක් උදෙසා ඔබට පුළුවන් කිරි අම්මාවරු දානයක් ලබා දෙන්න. ඉතින් කිරි අම්මාවරු දානයක් ලබා දෙනකොට ඔබ මුලින්ම සැලකිලිමත් යුතු කරුණු කාරණාවක් තියෙනවා. ඔබ මුලින්ම දිනයක් සකස් කරගන්න. විශේෂයෙන්ම ඔබ මාස 3කටවත් කලින් පේ වෙන්න ගෙදර මස් මාළු, එහෙම නැත්නම් අර අපි කියන කිලි ආහාර හදන එක නවත්තන්න. ඒ වගේම විශේෂයෙන්ම මේ සෙනසුරාදා බදාදා දිනයන් තෝරගන්න කිරි අම්මාවරු දාණයට. ඒ වගේම ඔබ කිරි අම්මාවරු දාණය දෙනකොට කිරි අම්මාවරු 7 දෙනාව හිතින් හිතාගන්න මම මොන වගේ අයටද ආරාධනා කරන්නේ. ඔන්න අපි ඒ කරුණු කාරණාව සාකච්ඡා කරමු. විශේෂයෙන්ම මේ කිරි අම්මාවරු දාන්නට මම ගොඩාක් තැන්වල දැකලා තියෙනවා. ගොඩාක් මහලුම අම්මලාට විතරයි ආරාධනා කරන්නේ. තරුණ අය හරිම අඩු. ඉතින් ඔබ කිරි අම්මාවරු දානයක් දෙනවා නම් අනිවාර්යෙන්ම කිරි දෙන මව්වරු අඩුම 3 දෙනෙක් හරි හොයාගන්න. ඒ මොහොතේ කිරි දෙන මව්වරු. ඒ කියන්නේ මාස 3 ඉක්මලා මාස 6 අවුරුදු 2 කිරි දෙන අම්මලා ඉන්නවා. ඉතින් ඒ වගේ අම්මලා 3 දෙනෙක්වත් අඩුම හොයාගන්න. එක 7 දෙනා වෙනවා නම් ගොඩක් හොඳයි. වුණාට එහෙම හොයාගන්න අපහසු නම් අඩුම 3 දෙනෙක් හොයාගන්න. ඒ වගේම ස්වාමියා මිය නොගිය වැන්දපු නොවුණු කාන්තාවන් සොයාගන්න. ඒ වගේම ගොඩාක් අසනීප තත්ත්වෙන් ඉන්න, එයාලට ඉඳ ගන්න නැගිටින්න අපහසු අම්මලා. එතකොට කතා කරන්න අපහසු අය එහෙම තෝරගන්න එපා. ඒකට හේතු කාරණාව තමයි ගොඩක් වෙලා යාලා ඉඳගෙන ඉන්න ඕනේ කිරි පූජාව අවසන් වෙනකන්. එතකොට යාලා හොඳින් ශබ්ද නගලා මේ කවි කායනා තමා මූලික වෙන කිරි අම්මා හෝ එමත් නැත්නම් මූලික වෙන කපු මහත්තයා හරහා කරගද්දී යාලත් හිතා හොඳින් ශබ්ද නගාය ආශිර්වාද කවි කියන්න ඕනේ. බුදු ගුණ වන්දනාව කරන්න ඕනේ. මෑණියන්ගේ සත්ගුණ වන්දනාව එයාලගේම හඬින් කරන්න ඕනේ. ඉතින් ඒ නිසායි ගොඩක් මම කියන්නේ අපහසුතා රෝගී තියෙන අය තෝරගන්න එපා. ඒ තුලින් ඔබට අර කරන කියන දේ තාමත් සාර්ථක වෙන්නේ නැහැ. නිසා පුළුවන් තරම් හොඳ ජවයක් තියෙන තරුණ මහලු මව්වරුණත් කමන්නේ. එයාලට අසනීපකාරී තත්ත්වයක් නැති, ඒ විදින්න අපහසු, ඉඳ ගන්න අපහසු අය තෝරගන්න එපා. ඒ වගේම දරුවන් මියගිය අම්මලවරු සාමාන්‍යයෙන් කිරි අම්මාවරු දානයකට ඉඳවන්නේ නැහැ. ඊටමත් අර සක්‍රිය භාවය උදෙසානේ අපි මේ කිරි දානයක් දෙන්නේ. ඒ නිසා දරුවන් මිය නොගිය අම්මලා තෝරගන්න, සැමියා මිය නොගිය කාන්තාවන් තෝරගන්න. ඒ වගේම හොඳින් ජීවත් වෙනවා. නිතරම අනිත් අයත් එක්ක කාලකෝලහල කරන, නිතරම තමාගේ චරිතය හානි කරගෙන ජීවත් වෙන අය ඔබ දන්නවා. ඔබේ නිවස වටපිටාවේ අය ඔබ කිරි අම්මාවරු දානයකට තෝරගන්න. එතකොට අන්නේ ගැන ඉතා හොඳින් සැලකිලිමත් වෙන්න. මොකද ඒ වගේ අය ඉඳවද්දී සමහරක් අයගේ හිතවල යම් යම් චේතනාවන් වැරදි වෙන්න පුළුවන්. එතකොට යාළගේ චරිතය නිසා යාලා පිරිහීමට ලක් වෙච්ච අය වෙන්න පුළුවන්. නිසා පුළුවන් තරම් කිරි අම්මාවරු තෝරා ගන්නකොට මෙන්න මේ කියන කරුණු කාරණාව ඉතා හොඳින්ම සැලකිල්ලට ගන්න. ඒ වගේම කිරි අම්මාවරු දානේ හිමිදිරි උදෑසන ලබා දෙන්නේ හිරු පායන්නට මත්තෙන් අපි කියනවා
මේ කපුට එහෙම නැත්නම් කාක්ක කෑ ගහන්න කලින් කිරි අම්මාවරු දානේ අවසන් කරලා කිරි මව්වරු පිටත් කරන්න ඕනේ. එතකොට කිරි දානයකදී ඔබ සැලකිලිමත් යුතු කරුණු කාරණා මොකක්ද කියන එක ප්‍රධාන වෙමු. විශේෂයෙන්ම ඔබේ නිවස අනිවාර්යෙන් ඉතා හොඳින් පිරිසිදු කරන්න. ඉතාමත් හොඳින් පිරිසිදු කරන්න මෑණිය වඩම්මනවා ගොඩක් තැන්වල. ඒ වගේම සමහරක් ගෙවල් වල මෑණිය වඩම්මපු නිවසවල නම් දේවාලවල නම් ව්‍යාපාරික ස්ථානවල නම් මේ මෑණියන් මෙතන තියලා අභිෂේක කරන්න පුළුවන්. ඒ වගේම කිරි ආහාර සකස් කරනකොටත් ඉතා හොඳින් පිරිසිදු අපි කියනවා මේක කිසිම විදිහකට ඉඳුල් වෙන්න බෑ. නොඉඳුල් දානයක් තමයි කිරි අම්මාවරුන්ට දාන ලබා දෙන්න ඕනේ. නිසා කිරි ආහාර සකස් කරනකොටත් ඉතා හොඳින් සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම ඔබ කිරි ආහාර සකස් කරලා බුද්ධ පූජාව අනිවාර්යෙන් මුලින් ඉවත් කරන්න. ඊට පස්සේ මෑණියන්ගේ පූජාව අනිවාර්යෙන් ඉවත් කරන්න. ඉතින් විවිධ ප්‍රදේශවල විවිධ ක්‍රමවේද තියෙනවා මේ කිරි දාන සකස් කරනකොට. සමහරක් අය කැවිලි ಜಾති 7ක් දෙනවා. සමහරක් අය ಜಾති 3යි ලබා දෙන්නේ. නිසා ඒ ගැන මට මෙහිම අනිවාර්යෙන් කරන්න කියලා ඒක නැහැ. ඒ ඔබේ තියෙන විවිධ ප්‍රදේශවල සහ ඔබේ ආර්ථික තත්ත්වය අනුව තමයි ඒ තීරණය වෙන්නේ. හැබැයි ඔබ සකස් කරන කැවිලි අපි කියමුකෝ 7 වර්ගයක් එහෙම නැත්නම් 3 වර්ගයක් කියලා. ඒ සියල්ලකින්ම ඔබ 7 බැගින් කිරි අම්මාවරුන්ට පූජා කරන්න ඕනේ. ඒ වගේම අනිවාර්යෙන්ම ඔබ අඹ ගෙඩියක්. මොකද සත්පත්තිනි මෑණියන් නියෝජනය කරන්න අනිවාර්යෙන්ම ඔබ අඹ ගෙඩියක් කිරි අම්මාවරුන්ට ලබා දෙන්න. ඒ වගේම කිරි ආහාරයක් විශේෂයෙන්ම මේ ෆ්‍රෙෂ් මිල්ක් එකක් අපි කියන්නේ එළ කිරි එකක් එහෙම නැත්නම් මේ කිරි එකක් ලබා දෙන්න, තැඹිලි ගෙඩියක් ලබා දෙන්න. ඒ වගේම පඳුරු කියන්නේ මේ ලොකු මුදලක් නෙමෙයි. පඳුරක් යම් කිසි සුළු පඳුරක් රුපියල් 21ක් 48ක් අන්න ඒ වගේ මුදලක් ඔබට පුළුවන් කිරි අම්මාවරුන්ට ලබා දෙන්න. ඒ වගේම ගොඩක් තැන්වල දැන් විවිධ ක්‍රමවේද තියෙනවා. විවිධ පිරිකරවල් ලබා දෙනවා. ඒ ඔබගේ කැමැත්ත මත සිදු කරන්න. ඒකට මෙහෙම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා නේ. අනිවාර්යයෙන්ම කර යුතු කාරණාව තමයි කිරිබත් කිරි ආහාර කැවුමක්. ඒ කියන්නේ කිරිබත හාලෙන් හදාගන්නවා, කිරියත් හදාගන්නවා. ඒ වගේම කැවිල්ලක් තෙලින් හදපු. ඊට වැඩි කැවිලි ඔබලා කැමති නම් පමණක් ලබා දෙන්න. ඒවා 7 බැගින් අනිවාර්යෙන් කිරි අම්මාවරුන්ට ලබා දිය යුතුමය. ඉතින් මේ ආකාරයෙන් තමයි කෙසෙල් කොලේ කියලා බිම තියලා දැන් මේසේක කිරි අම්මලා වාඩි කරන්නේ නැහැ බිම. ඒ හින්දා භූමිය ඉතා හොඳින් පිරිසිදු කරලා මේකට සුදුරේ තියලා තමයි කිරි අම්මාවරු ඉඳවන්නේ. තාමත් භක්තිවන්ත. ඔබ මනසින්ම හිතන්න මම මේක දෙන්නේ මගේ සත්පත්තිනි මෑණියන් උදෙසාම තමයි කියන එක නිතරම ඔබ හිතන්නේ. ඒ තුලින් ඔබේ කිරි අම්මාවරු දානේ ඉතා හොඳින් සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යයෙන්ම හොඳින් කිරි අම්මාවරු දානේදී මෑණියන්ට කන්න ලව් කරන්න, මෑණියන්ට පින් දෙන්න, මෑණියන්ගේ අනිවාර්යයෙන්ම කවි ගායනා කරන්න මේ කිරි අම්මාවරු දානයකදී අනිවාර්යයෙන් නිවසේ අයත් සමග එකතු වෙලා කරන්න. ඉතින් මම අර කිව්වනේ තෝරගන්න කිරි අම්මාවරුත් මේ දේ අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා. ඒ නිසා තෝරගන්න අයගෙට ඉතා හොඳින් සැලකිලිමත් වෙලා මේ දේවල් හරියට කරන අයද කියලා හොඳින් සැලකිලිමත් වෙලා ඔබ ආරාධනා කරලා කරන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔබේ නිවසේ ඔබේ ව්‍යාපාරයේ නැත්නම් ඔබේ දේවාල භූමිය යම් කිසි කිරි දානයක් උදෙසා ඔබට වැඩි විස්තරයක් දැනගන්න ඕන නම් එහෙම නැත්නම් කිරි දාන මාහරහ සිදු කරගන්න ඕන නම් මේ තිරේ දිස්සන අංකේ WhatsApp මාර්ගයෙන්ම පණිවිඩයක් ලබා දෙන්න කියලා මතක් කරමින් මම අදට නිහඬ වෙන ඔබ සියලු දෙනාටම ආදරණීය සත්පත්තිනි මෑණියන්ගේ පිහිට උපකාරය නිතරම ලැබේවා. ඒ වගේම විශ්ව මාතාවගේ පිහිට උපකාරය නිතරම ඔබට ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.